මල්ලි තව්ව නෑ. තව්ව දැන් හරියට බලලා දාන්නකො ඒක හරියට ඇඩ්ජස්ට් කරලා නැතුව. කොහෙද රෙජිස්ටර් කරන්න ඕනේ? එක්ක කියලා දෙන්නයි මට. අපි දන්නවනේ ඔයා ගාවට එන්නේ නැහනේ. එහෙම කතා කරන්න එපා ඉතින් ආයේ. ඉතින් මම දන්නවනේ මං ඔයාගෙන් අහන්නෙත් නැහැනේ. කියන ඔයාලා මේ බයිසිකල් හදනවා කියලා බෝඩ් ගහලා තියෙන්නේ. බෝඩ් ගහලා බලන්නකො. අවුව පෙන්නේ නැහැ නේ. යන්තම් එකට වැටුණා. හරිද? හරි වගේ ඒක මේ කාණුවක් වගේ එකක් තියෙනවා ඒක අස්සෙත් යනවද? මම මුකුත් දන්නේ නැහැ. එහෙනම් දැන් ඔයා ගලවලා ඔගේ චේන් එක ඇඩ්ජස්ට් කරලා චේන් එක ඇඩ්ජස්ට් කරන්න ඕක ගලවන්න ඕනෙත් නෑනේ. රෝදේ පස්සර කරන්නනේ තිබ්බේ. එතකොට මේක ගලවන්න ඕනේ නැද්ද? අයියෝ වෙලා යනවා අයියේ ඉක්මනට. පොඩ්ඩක් ඉන්න. දැන් චේන් එක ඇඩ්ජස්ට් වුණාද? ඕනේ නෑ ඔම අයි කරලා දෙන්න මම මොනවද කරගන්නම් කිව්වේ. ගැලෙව් මම ගිය ටිකට ගලවලා නේද. ඉතින් එහෙනම් මොකද කරන්න කිව්වේ මට? රෝදේ චුණ්ඩක් පස්සර කරලා දෙන්න කිව්වේ. එහෙමද කිව්වේ? ඔව්. එහෙනම් චේන් එක ගැලෙන්නේ. එනවා කේස් එකයි ගැලෙව්වේ. වෙන කේස් එකක් දන්නේ නැත්තර හීරලා තිබෙන්නේ නැහැ හැබැයි මගේ. ඉතින් මගේ නෑ කේස් ඈ. මගේ කේස් නෑ. මට එහෙම කේස් දාන්නත් එපා. අර යට රබර් බුෂ් එකක අර යට ආගේ ඒක කොයි එක? දන්නේ නැහැ ඒක නම්ම. ඒක තිප්පනේ දැන් යනකොට බයික් එක දාලා යනකොට. අපි මම මේකයි. ඔය බල ඉන්නේ මම. ඔයාගේ රබර් බුෂ් එකයි ඒකයි මේකයි මොකක්ද මේ? ඔයාට ඕන මේකයි කරලා දෙන්න ඔයා අරගෙන යන්න. මේක තවුවක් තිබ්බලු මේ රබර් බුෂ් එකක් තිබ්බලු ඇත්තද ඒක? මොන හරි කරනවා එහෙනම් ඈ? සයිකල් ඉක්මනට දෙන්න. දැන් නම් තද වෙනවා ටිකක් හැබැයි. මටත් තද වෙනවා මේ වෙලාව වෙනවා. ඉතින් අම්මා පල්ලා දෙකක් නෑ. හැබැයි චේන් එකට වග කියන්නේ නෑ මං ඈ. ඔයා මුකුත් වග කියන්න බෑ හයි කරලා දෙන්න බෑ මේ තරම් ගිහින් හදාගන්න. කරන්නේ? මේ ආවේ මේ පිස්සු දෙනවා. වැස්සකුත් වෙනවා. එක්කෝ මේක අස්සට දාන්නයි. එහෙම දැම්මෙත් නෑ. මේ පිම්බිලා තියන්නේ ඇයි? ඒකට කමන්නේ අපි අප්පා ඔය ඇති. මේ ඇද්ද? ඇති. ඈ? මේ යට අර මේක නෑ නෑ මොකුත් ඕනේ අපි යන්නම් දැන් බොහොම ස්තුතියි ඈ. සල්ලි දෙන්න විදියක් නෑ ඔය කරපුවාට සල්ලි දුන්නේ නෑ සල්ලි දෙන්නේ සල්ලි කියන්නේ දැන් මේක අර යට කැල්ලක් නෑ සල්ලි මත්ද්‍රව්‍ය වලට නෙවෙයි ඉල්ලන්නේ. ඒකට බඩු අඩු පහක් දෙන්න. අඩු පහක් යන්න හරියට වැඩ කරා. අඩු